අයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. අද අපි ස්මාර්ට් සයිබර්ටෙල් කියන අපේ YouTube නාලිකාවෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද දශමයේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ කියලා. දශමයේ සංඛ්‍යාව ඉංග්‍රීසියෙන් කියනවා ඩෙසිමල් නම්බර්. අපි කරන්නේ යන්නේ අෂ්ටමයේ සංඛ්‍යාව. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඔක්ටල්. අපි කන්වර්ට් කරන්න යන්නේ ඩෙසිමල් නම්බර් එකක් ඔක්ටල් නම්බර්. හරි. මම ගන්න උදාහරණයක් 25. මේක නිකම්ම තිබ්බට මේ දශමයේ සංඛ්‍යාව කියලා කියන්න බෑ. මම යටින් පාඩේ දාන 10 කියලා. දැන් මේක දශමයේ සංඛ්‍යාවක් 25. මම මේක අෂ්ටමයේ සංඛ්‍යාව කරන්න යනවා. හොඳට බලා ගන්න අපි කරන්නේ. 25 අෂ්ටමයේ සංඛ්‍යාව කරන්න මුලින්ම කරන්නේ 25 කියන සංඛ්‍යාව හරියටම 8ෙන් බෙදාගෙන. 25 හරියට 8ෙන් බෙදෙන්නේ නැහැ. 25ට බෙදෙන්නේ නැහැ. 24 තමයි බෙදෙන්නේ. 24ට 8 වදිනවා තුන 8 වරක් 3 24යි. ඉතුරු තියෙනවා 25 වෙන එකක්. 8 වරක් 3 24යි. 24යි 25යි. 3 කියන සංඛ්‍යාව ආයෙ 8ෙන් බෙදන්න බෑ. 8ෙන් බෙදන්න නම් අනිවාර්යයෙන්ම 8 හෝ 8ට වඩා වැඩි සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඒතර 3 කියන සංඛ්‍යාව අපිට බෙදන්න බෑ. අපි උත්තරේ ගන්නවා මෙතන ඉඳන්ම මේ විදිහට පල්ලෙහා ඉඳන් මේක 3යි 1. 31. දැන් මේක අෂ්ටමයේ සංඛ්‍යාවක්. යටින් දානවා පාදය 8යි කියලා. අන්න 25 කියන දශමයේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව වලට හැරෙවුවා උත්තරය එනවා 31යි කියලා. 31යි අෂ්ටමයේ සංඛ්‍යාව. හරි. අපි තව එක උදාහරණයක් ගමු. 100. මේක දශමයේ සංඛ්‍යාවකට පාදය 10කට දාලා තියෙනවා. ඔය 100 කියන සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව කරන්න නම් මේ දශමයේ සංඛ්‍යාව අෂ්ටමයේ සංඛ්‍යාව කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ 100 කියන සංඛ්‍යාව බෙදන්න ඕනේ 8ෙන්. හරි. 100ට බෙදන්න ඕනේ. 100ට 8 ඒවා කියන්නේ. 100ට 8 ඒවා කියන්නේ. 100ට 8 ඒවා තියෙනවා 12ක් 12 වරක් 8 නැත්නම් 8 වරක් 12 96යි. ඉතුරු තියෙනවා 4ක්. හරි. 100ට 8 එක තියෙන්නේ 12යි. ඒ කියන්නේ 8 වරක් 12 96යි. මේ 4ත් එක්ක තමයි 100 වෙන්නේ. ඒතර ඉතුරු 4යි. ආයෙ අපි මේ 12 බෙදනවා 8ෙන්. මම ඉස්සර කිව්වනේ අර 8 හෝ 8ට වඩා වැඩි සංඛ්‍යාවක් වෙන්න ඕනේ 8ෙන් බෙදන්න. දැන් තියෙන්නේ 12 අපිට 8ෙන් බෙදන්න පුළුවන්. 12ට 8 ඒවා තියෙන්නේ 1යි. 8 වරක් 8යි 12 වෙන තව 4ක්. එතකොට උත්තරය ළඟ දෙක තියෙන්නේ එක අපිට ආය යටින් ගන්න බෑ. මෙතන ඉඳන් උත්තරේ ගන්න පුළුවන්. යටින් ඉඳන් උඩට 1යි 4යි 4 කියන්නේ 144යි යටින් 8 දානවා පාර. ඔන්න ඔක තමයි අපි දශමයේ සංඛ්‍යාවක් අෂ්ටමයේ සංඛ්‍යාවක් වලට පත් කරන්නේ. හරි. ඒතර මේකේ හරි ලේසි කරන්න තියෙන වල එක දෙයයි අපේ දශමයේ සංඛ්‍යාව දීලා තියෙන දශමයේ සංඛ්‍යාව 8ෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. ඉතුරු තිබ්බද නැද්ද? ඒ තුන නැත්තම් බිංදු ගාන එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඉතුරු ගානත් එක්ක යන්න ඕනේ පල්ලෙහාට. ආයි බෙදාන එක නවත්තන්නේ අපි 8ට වඩා අඩු සංඛ්‍යාවක් පල්ලෙහාට ආවොත් ඒකයි. 8ට වඩා අඩු සංඛ්‍යාවක් පල්ලෙහාට ආවොත් අපි 8ෙන් ආයි බෙදන්නේ නැහැ. එතන ඉඳන් උඩහට ඉරක් ගහලා අපි ඉතරේ ලියන එතන දාන්න. අන්න ඔය දෙක තමයි අපි දශමයේ සංඛ්‍යාවක් අෂ්ටමයේ සංඛ්‍යාවක් බවට පත් කරන්නේ. හරි. අපි එහෙනම් ඊළඟට හම්බෙමු. අපේ අෂ්ටමයේ සංඛ්‍යාව කොහොමද දශමයේ සංඛ්‍යාව බවට පරිවර්තනය කරන්නේ? හරි.